समन्ता चक्रवालेषु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ද්වේමා භික්ඛවේ පරියේසනා අරියාච පරියේසනා අනරියාච පරියේසනාති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතිපදා දෙකක් අපට දේශනා කළා. එකක් ආර්ය ප්‍රතිපදාව, අනිත් එක අනාර්ය ප්‍රතිපදාව. එහෙමත් නැත්නම් පරියේෂණ දෙකක්. මේ පින්වතුන් ජීවිතයක් සකස් කර ගන්නකොට, ජීවිතයක් ගොඩනගා ගන්නකොට එක පැත්තකින් තමන්ගේ ඒ පරියේෂණය, එහෙමත් නැත්නම් තමන් මාර්ගයක් සකස් කර ගන්නව නම් එක පැත්තකින් ගිහි ගෙදරම ලෞකික ජීවිත ගත කරන ප්‍රතිපදාවක් තෝරගන්නවා. ඇතැම් අය මේ ලෞකික ගිහි ප්‍රතිපදාවෙන් වෙන් වෙලා ඒ ආර්ය ප්‍රතිපදාවක් සොයා ගන්නවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළ මේ ප්‍රතිපදා දෙක සොයා ගත යුතු, පරියේෂණ කරගත යුතු ප්‍රතිපදා දෙක ඇතුළත් කරගත් ඒ සූත්‍ර දේශනාව අරිය පරියේෂණ සූත්‍රයෙන් නමින්ද හඳුන්වා දෙනවා. සමහරක් තැන්වල ඒක පාස රාසි සූත්‍රයෙන් නමින් හඳුන්වනවා. එහෙමත් නැත්නම් පින්වතුනි, සමහරක් වෙලාවට ඔබ දන්නවා යම්කිසි කෙනෙක් මේ කැලේ ඉන්න සතෙක්, එහෙමත් නැත්නම් යම්කිසි කෙනෙක් Tamanට දඩයම් කරගන්න ඕන නම් උපක්‍රමශීලීව එක්කෝ මද්දක් අටවනවා, එහෙමත් නැත්නම් යම් යම් උපක්‍රම යොදනවා ඒ සතාව දඩයම් කරගන්න. ඒ වගේ පින්වතුනි, අපි මේ ජීවිතේ ගත කරද්දී අපිත් එක එක පුද්ගලයන්ගේ දඩයමට අහු වෙනවා. එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ වදාරනවා, භවයෙන් භවයට භවයෙන් භවයට අතරක් නෑර ඔබ මේ සසර ඇවිදිනවා කියලා කියන්නේ සසර ඉමක් නැතිව, කෙලවරක් නැතිව ඇවිදිනකොට මේ ජාති දුකට, ජරා දුකට, ව්‍යාධි දුකට, මරණ දුකට, ශෝකාදී අනේක දුක්ඛයන්ට ගොදුරු වෙමින් නානාවිද ජීවිත ලබමින්, නානාවිද භව ලබමින් මේ සසර ඇවිදිනවා කියලා කියන්නේ මාරයාගේ මාර දැලට, මාර ඇමට අසුණු පුද්ගලයන් හැටියටයි. හැබැයි කෙනෙක් හිතනවා නම් මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝකාදී අනේක දුක්ඛයන්ගෙන් ඈතර වෙන්න ඕන කියලා හිතනවා නම්, නිදහස් වෙන්න ඕන කියලා හිතනවා නම්, මගේ මේ උප්පත්තිය නවත්ත ගන්නට ඕනේ, නැවත ජරාවට පත්වීම නවත්ත ගන්නට ඕනේ, ව්‍යාධියට පත්වීම නවත්ත ගන්නට ඕනේ, මරණ ශෝකාදී අනේක මේ දුක්ඛයන්ට ගොදුරු වීම නවත්ත ගන්නට ඕනේ කියලා හිතලා
ඉන් නිදහස් වීමක් හිතනවා නම් නිදහස් වීමේ මගක් සොයනවා නම් අන්නේ මග තමයි පින්වතුනි භාග්‍යතුන් වහන්සේ ආර්ය ප්‍රතිපදාව ආර්ය පරිේශණයේ වශයෙන් හඳුන්වන්නේ. හැබැයි මේ දේශනාවට බුදුරජාණන් වහන්සේ මුල පුරාගත්තේ කොහොමද කියලා ඔබ සොයනවා නම් තථාගත බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන දවසක බොහෝ භික්ෂු පිරිසක් ආවා. ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා කියන ස්වාමීනි ආනන්දයන් වහන්සේ බොහෝ කාලෙකින් බුදුරජාණන් වහන්සේගෙන් බණපදයක් ශ්‍රවණය කරගන්න බැරි වුණා. අපට අවස්ථාවක් තියෙනවනම් හොඳයි නේද කියලා. අන්න ඒ වෙලාවේදී ආනන්ද ස්වාමින් වහන්සේ සිහිපත් කරන හවස් කාලේ වෙනකොට භාග්‍යතුන් වහන්සේ ඔය සමීපයේ පිහිටි රම්ම කියන ගමට වැඩම කරන විහාරයට වැඩම කරනවා කවුරුත් එතනට එකතු වෙන්න කියලා මතක් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත චර්යාවෙන් පස්සේ විවේක අරගෙන ආනන්ද ස්වාමින් වහන්සේගේ ආරාධනාවෙන් ඒ විහාරයට වැඩම කළා. වැඩම කරනකොට මේ රැස්ව සිටි භික්ෂුන් වහන්සේලා හොඳ ධාර්මික කතාවක දැන් අපි නම් එකතු වුණොත් කතා කරන්නේ අල්ලාප සල්ලාපනේ අනුන්ගේ ඕපදූප එහෙමත් නැත්නම් එක එක දේවල් අපි කතා කරනවා. හැබැයි ඒ කතා කරන දේ Tamanට වැඩකුත් නැහැ අනිත් අයට වැඩකුත් නැහැ. තමුණුත් ඒ වෙලාවේ වාක් දුෂ්චරිතය කරනවා අනිත් අයත් වාක් දුෂ්චරිතය කරනවා. ඒ වගේම කාය දුෂ්චරිතය හැසිරෙනවා. ඒ වගේම තමුණුත් අනිත් අයත් හැමදෙනාම. හැබැයි බුදුරජාණන් වහන්සේ දකිනවා ඒ රැස් වෙලා ඉඳපු භික්ෂුන් වහන්සේලා බොහොම හොඳ කතාවක ඉන්නේ. මේ කතාව අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ විහාරයට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා පින්වතුනි ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ මුව මඩලින් වචනයක් පිට වෙනවා. සම්නිපතිතානං වෝ භික්ඛවේ ද්වයං කරණීයම්. මහණෙනි යම් කිසි පිරිසක් එකට එකතු වුණා නම් ඒ එකතුණු හැමදෙනාටම කල යුතු කටයුතු දෙකක් තියෙනවා. ධම්මීවා කතා අරියෝවා තුන්හි භාවෝ. එක්ක ධාර්මික කතාවක ඉදෙන්න. දානයක් ගැන, සිල් සමාදන් වීම ගැන, භාවනාව ගැන, එහෙම ධර්ම කරුණක් ගැන සාකච්ඡා කරන්න. එවැනි කතාවක් නැත්තම් අරියෝවා තුන්හි භාවෝ. ආර්යයන් වහන්සේලා වගේ භාවනා මානසිකාරයකින් නිශ්ශබ්දතාවය පුරුදු කරන්න. ඉතින් අර බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ගිහියන් වෙන්න පුළුවන් පැවිද්දන් වෙන්න පුළුවන් එකතු වුණාම කලයුත්ත කුමක්ද කියන එක. සමහරක් වෙලාවට මේ ගිහි ගෙදර වාසය කරන පින්වතුන්ට එක එක බොහෝ රාජකාරී තියෙන. ඒ තැන්වල ඉතින් සමහරක්ල මගුල් ගෙදරකට ගියොත් ධර්ම කතාවක් කරන්න බෑ. එතනදී Tamanට හැසිරෙන්න වෙනවත් ආකාරයකට. හැබැයි ඒ වගේ තැන්වලදී ඔබට පුළුවන් නම් සිහිය පිහිටුවාගෙන වර්තමාන හිත තියාගෙන ඉන් එළියට එද්දී ඒ සියලු දේවල් අමතක කරලෙන්න පුළුවන් නම් ජීවිතේ ජයග්‍රහණය කළා වෙනවා. මල ගෙදරක එකතු වුණා නම් අපි කතා කරන්නේ වෙනත් දේවල්. ඒ නිසා අපි හැමදෙනාම එකට එකතු වුණාම ධාර්මික කතාවක හොඳ කතාවක ඉදෙන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා මහණෙනි මේ ආර්ය පරියේෂණ අනාර්ය පරියේෂණ කියලා ප්‍රතිපදා දෙකක් තියෙනවා. එතකොට මේ ප්‍රතිපදා දෙකේ මේ අනාර්ය පරියේෂණ කියන්නේ මොකක්ද කියනවා නම් අත්තනා ජාති ධම්මෝ සමානෝ ජාති ධම්මං යේව පරියේසති. තමන් මේ ජාති දුකට පත් වෙලා ඉඳගෙනත් නැවතත් මේ ජාති දුකම සොයනවා. ඒ කියන්නේ පින්වත අපි දැන් ඉපදීම දුකක් කියලා දැනගෙනත් නැවත මේ සංසාරේ ඉපදෙන්න ඕනේ කියලා හිතාගෙන කටයුතු කරනවා. දැන් ඔබ හිතන්න ඔබ අතීත සංසාරය ගැන ඔබ දන්නවනම් අතීතයේ අපි හැමදාම මිනිස්සු වෙලා හිටියේ නෑ. කාලයකට සැරයක් මිනිස්සු වෙන්න ඇති.
දෙවියන් බ්‍රහ්මයන් වෙන්න ඇති. හැබැයි අපි බහුතරයක් බොහෝ කාලයක් අපි ඔය නරක අපායේ, තිරිසන් අපායේ, പ്രേත අපායේ නානාවිද දුක් ගැහැට අපි වින්දා. දැන් හිතලා බලන්න ඔබ නැවතත් මේ ජීවිතයෙන් ජීවත් වෙලා නැවත නැවත භවයක් හිතනවා නම්, ජාතියක් හිතනවා නම් නැවත මනුස්ස ජීවිතයක් වෙන්න පුළුවන්. ඒ මනුස්ස ජීවිතයක් ලබා ගත්තත් ඒ අඹ දරුවන්, දෙසිදැස්සන්, ඒ වගේ සතා සිව්පාවන් ඇති ජීවිත බොහෝ ලබන්න පුළුවන්. එතකොට ඔබ හිතනවා නම් මේ ಜಾති ධර්මයේම හොඳයි කියලා හිතමින් මේ භවයේ ගමන් කරන. ඒ විතරක් නෙමෙයි, තමා ජරා ධර්මයෙන් යුක්තව ඉඳගෙනත් මේ ජරා ධර්මයේම සොයනවා. නැවත භවයක් පාසා යනකොට අපි ජරාවටපත් වෙනවනේ. දැන් මේ ජීවිතේ ඔබ හිතන්න, ඔබට කුඩා කාලයක් තියෙනවා. මේ කුඩා කාලික්ම වගේ තරුණ කාලයක් තියෙනවා. තරුණ වයස ඉක්මවා ගිය මහලු කාලයක් තියෙනවා. දවසින් දවස ඔබේ හැම වෙනස් වෙනවා. කෙස් වෙනස් වෙනවා. නියපොතු වෙනස් වෙනවා. දත් වෙනස් වෙනවා. අතපය වෙනස් වෙනවා. මේ හැම දෙයක්ම මොහොතින් මොහොත දිර දිරා ජරාවටපත් වෙනවා. හැබැයි ජරාවටපත් වෙන නැවත නැවත ඔබ මේ ජරාවම සොයමින් කටයුතු කරනවා නම් අන්න ඒ ප්‍රතිපදාව අනාදි ප්‍රතිපදාව. ඒ වගේම තමයි අත්තනා ව්‍යාධි ධම්මෝ සමානෝ ව්‍යාධි ධම්මං යේව පරියසති. දැන් මේ ව්‍යාධි ධර්මයේ ලෙඩවීම. දැන් බලන්න අපේ මේ ශරීරයේ වාතය කිපීමෙන්, සෙම කිපීමෙන්, ඒ වගේ පිත කිපීමෙන්, තුන්දොස් විසම වීමෙන්, ධාතු විසම වීමෙන් නානාවිද රෝග හට ගන්නවා. සමහරක් වෙලාවට අපිට මේ ඍතු විපර්යාසයත් එක්ක අසනීප වෙනවා. විස සහිත ආහාර ගැනීමෙන් අසනීප වෙනවා. අපේ නොසලකිලිමත්කම නිසා අනතුරුවට ලක් වෙලා අපගේ අතපය තුවාල වෙලා ලෙඩ වෙනවා. ඒ විතරක් නෙමෙයි, පෙර සංසාරේ කරගත් බලවත් අකුසල කර්ම නිසා අපිට සුව කරන්න බැරි පිළිකා රෝග වැනි භයානක රෝග හටගෙන අපේ මේ ව්‍යාධිය ප්‍රකට වෙනවා. එතකොට මේ ව්‍යාධිය දැකත් ඔබ මේ ව්‍යාධි දුකව සොයමින් සසර ඇවිදිනවා නම් ඒක පින්වතුනි අනාර්ය ප්‍රතිපදාව. ඊළඟට බලන්න පින්වතුනි, මරණ ධම්ම අත්තනා මරණ ධම්මෝ සමානෝ මරණ ධම්මං යේ පරියසති. දැන් මරණාසන්න වෙලාව අපි කවුරුත් මැරෙන්න අකමැති. මැරෙන වෙලාවට බයයි. කෙනෙක් දැන් කියනවා නම් දැන් ඔබ මැරෙන වෙලාව කියලා කිව්වොත් ඔබ බොහොම ගැහෙනවා, වෙවුලනවා, දොඩවනවා, කෑ ගහනවා. අපි හිතමු දැන් මරණාසන්න දුකකටපත් වෙනකොට ඔබේ හිත හදාගෙන නැත්නම් ඔබගේ දරුවන් කෙරේ ආලයක් තියාගෙන, වස්තු දේපල කෙරේ ආලයක් තියාගෙන ඔබ මරණයටපත් වුනොත් ඔබට මොකද වෙන්නේ? ඒකාන්තයෙන්ම ඒ තැන්වල භූතයන්, പ്രേතයන්, යක්ෂයන්, අමනුෂ්‍යයන් වල උපදිනවා. ඔබ හිත හදාගත්තේ නැත්නම් අද මේ සමාජයේ තුල සමහරක් මිනිස්සු තිරිසංගත සත්වයන් වගේ ජීවත් වෙනවා. මරණයන් මැත්තේ උපදින්නේ තිරිසං අපායි. සමහරක් අය සත්තු මරමින් ජීවත් වෙනවා. එයත් මරණයන් මැත්තේ උපදින්නේ අවීචමා නරකාදී. പ്രേතයෝ විදිහට ජීවත් වෙන වස්තු දේපල ආසාවෙන් කවදාවත් දානයක් දෙන්නේ නැහැ, පින්කමක් කරන්නේ නැහැ. නැති බැරි කෙනෙකුට උදව්වක් කරන්නේ නැහැ. ආසාවෙන්, තෘෂ්ණාවෙන් ජීවත් වෙනවා. ඒ අතු පින්වතුනි මරණයන් මැත්තේ പ്രേතයෝ වෙලා උපදින්නේ. ඒක නිසා ඔය විදිහට කෙනෙක් නැවත මේ මරණය දිහා දැකවත් මරණ බියක් ඇති කරගන්න නැතුව නැවත මරණයක් එන ජීවිතෙම බලාපොරොත්තුෙන් කටයුතු කරනවා නම් ඒ ප්‍රතිපදාව අනාර්ය ප්‍රතිපදාව. ඊළඟට පින්වත්නි, ශෝකය. දැන් ඔබ දන්නවා ඔබේ ජීවිතේට මේ ශෝකය, ඒ වගේම පරිදේවය, උපායාසයේ නිරන්තරයෙන් පැමිණෙනවා. ශෝක, පරිදේව, උපායාස කියලා කියන හරියට ගත්තොත් කවුරු හරි කෙනෙක් දැන් වතුර මුට්ටියක් ලිපේ තියෙනවා. මේ වතුර මුට්ටියක් ලිපේ තියපුවා මොකද වෙන්නේ? ඒ වතුර රත් වෙනකොට අර බුබුලු දදා සෝගල් සද්දේ ඔන්න ඇති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ඒ රත් වීම වැඩි වෙනකොට
මේ බුබුලු උඩට මතුවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේක නතර කරේ නැත්තම් මොකද වෙන්නේ? මේ වතුර ඔක්කොම පිටාර ගලලා අර වාජනේ සම්පූර්ණ හිස් වෙලා ගිනි ගන්නටත් පුළුවන්. ඒ වගේ තමයි පින්වතුනි තමන්ට තමන්ගේ හිත තුල ඇතිවුනොත් යම් කිසි දුකක් ඒක ඔබ හිතෙන් දරාගෙන හිතෙන් දුක් විඳිනවා. හිතෙන් දුක් විඳිනකොට ඇති වෙන්නේ දෝමනස සහගත පටිඝ සංප්‍රයුක්ත අකුසල් සිතිවිලි. තවත් කෙනෙකුට අපි ඒ තමන්ට තරහක් ඇති වුණා, වෛරයක් ඇති වුණා, කේන්තියක් ඇති වුණා, දුම්නසක් ඇති වුණා, පීඩාවක් ඇති වුණා, ඒක තමන් හිතෙන් දරාගෙන දුක් විඳිනවා. අන්න ඒකට අපි ශෝකය කියලා කියනවා. ඒ ශෝකය බලවත් වෙනකොට තමයි පින්වතුනි අපි අඬන්නේ, කඳුළු බවට පත් වෙන්නේ. අන්න පරිදේවය. ඒ ශෝකය වැඩි වෙන්න ඒක දරා ගන්න බැරි වුණාම ඒක කඳුළු වලට පත් කරගන්නවා. කෑ ගහනවා ඊට පස්සේ. වර බලන්න කඳුළු වල පත් කරනවා, කෑ ගහනවා, අඬනවා. අන්න පරිදේවය. එතකොට මොකද වෙන්නේ? මේ පරිදේවය බලවත් වෙනකොට සමහරක් වෙලාවේ දුක දරා ගන්න බැරිව සිහි මුර්ජා වෙලා යනවා. තමන් ඇද වැටෙනවා. ක්ලාන්ත වෙලා වැටෙනවා. අන්න උපායාසය. අන්න බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා, පැහැදිලි කරනවා. තථාගත බුදුරජාණන් වහන්සේ මේ තමන්ට ශෝකය, පරිදේවය, උපායාසය ඇතිවෙන හැටි. මේ හැම දෙයක්ම ඇති වෙනකොට ඔබ මොකද කරන්නේ? මේ ගැනම හිත මේවාගේ නිදහස් වෙන්න හිතන්නේ නැතුව කෙනෙක් මේවාම හිත ඒවා බලාපොරොත්තුෙන් නැවත ඔබ කටයුතු කරනවා නම් ඒ තුලින් සිද්ධ වෙන්නේ මොකක්ද? අන්න ඔබ මේ සංසාරේ බොහෝ කාලයක් නැවත ඇවිදින්න සිද්ධ වෙනවා. ඒ නිසා මතක තියාගන්නට ඕනේ තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේ කියන ප්‍රතිපදාව කෙනෙක් අනුගමනය කරනවා නම් නැවත භවයෙන් භවයට ගමන් කරන්නට අවශ්‍ය කරන දේවල් විතරක් එකතු කරනවා නම්, රැස් කරනවා නම් ඒ ප්‍රතිපදාව හඳුන්වන්නේ අනාර්ය ප්‍රතිපදාවක් හැටියට. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාරන ආර්ය ප්‍රතිපදාව කියන්නේ මොකක්ද? අත්තනා ජාති ධම්මෝ සමානෝ ජාති ධම්මං ඒව ආදීනවන් දිස්වා. අරබන් තමන් දකින්නව මේ උප්පත්තිය දුකක්. ඒ බව දැකලකේ ආදීනව දැක ඉන් නිදහස් වීමේ නිස්සරණය සොයාගෙන යනවා. එහෙමනම් ඒ අජරං නිබ්බාන අනුත්තරං නිබ්බානං පරියේසති. නැවත උප්පත්තියක් නැති ඒ අනුත්තර වූ නිවන සොයාගෙන කෙනෙක් කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි තමන් තුළ ඇතිවෙන මේ ජරා ධර්මයේ දැක මේ ජරා ධර්මයාගේ ආදීනව දකිමින් ඉන් නිදහස් වීමේ මාර්ගය සොයාගෙන යනවා. ඒ වගේම තමයි තමන් තුළ මේ ඇතිවෙන ව්‍යාධිය දැක ඒ ව්‍යාධියේ ආදීනව දකිමින් ඉන් නිදහස් වීමේ මඟ සොයාගෙන යනවා. ඒ වගේම තමයි මේ මරණයේ ස්වභාවය දැකලා මරණයේ ආදීනව දැක ඉන් නිදහස් වීමේ මාර්ගය සොයනවා. ඒ වගේම ශෝක පරිදේවාදී මේ දුක්ඛයන්ගෙන් ඒ වගේම කෙලෙස් නිසා අපි මේ සමාජය තුළ ජීවත් වෙන්නේ. මේ කෙලෙස් නිසා ඇතිවෙන පීඩාව, වේදනාව දිහා දැකලා ඉන් නිදහස් වීමේ මඟ සොයාගෙන කටයුතු කරනවා නම් ඒ ප්‍රතිපදාව හඳුන්වන්නේ ආර්ය ප්‍රතිපදාව කියලා. ඔන්න ප්‍රතිපදා දෙක. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරන මහණෙනි මම බෝධිසත්වයන් වහන්සේ නමක්ලා ඉන්න කාලේදී ආර්ය ප්‍රතිපදාව කියලා මේ අනාර්ය ප්‍රතිපදාවන පරිහරණය කරලා තියෙනවා. භවයෙන් භවයට මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝකාදී ලැබෙන ජීවිතම් පුරුදු කරලා තියෙනවා. හැබැයි මම තරුණ වයසේ තේරෙනකොට මම මේ සියල්ල අත්හැරලා දාලා ඒ පැවිදි ජීවිත ලබලා නෙක්ඛම්ම ජීවිත ලබලා මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ සියලු දුක් යටපත් කරගන්න මාර්ගය ප්‍රතිපදාව අනුගමනය කළා කියන එක සිහිපත් කරමින් තමන් වහන්සේ මේ ජීවිතේ සම්මා සම්බුද්ධත්වයේ ලබන්නට කලින්
ඒ ගිහි කාලේ ගත කරපු හැටි, ඒ වගේම තමයි නෙක්ඛම්ම ජීවිතයටපත් වෙච්ච හැටි, නෙක්ඛම්ම ජීවිතේ ලබලා මේ ආර්ය ධර්මය අවබෝධ කරගන්නට විඳපු දුක් මේ හැම දෙයක් මේ වෙලාවේදී දේශනා කරනවා. දැන් අපි දන්නවා අපේ සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 29ක් ගිහි ගෙදර කාලේ ගත කරනවා. අවුරුදු 29ක් යනකම්ම පියතුමා මේ දරුවාට මේ සමාජයේ තිබුණ ඒ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ හැම දෙයක්ම වසන් කරලා තිබුණේ. මේ දරුවා උයන් කෙලිරි යනකොට පවා මාර්ග දෙපස සම්පූර්ණයෙන් ආවරණය කරලා ඒ පුදුම රැකවරණයක් ලබා දුන්නා. හැබැයි ඒ රැකවරණයක් ලබා දුන්නේ ඇයි? පුංචි කාලෙම දැනගත්තා මේ දරුවා ගිහි ගෙදර වාසය කරනවා නම් ඒකාන්තයෙන්ම සක්විති රජ වෙනවා. හැබැයි පැවිදි වුණොත් ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධ තත්ත්වයටපත් වෙනවා කියලා අදහස් දෙකක් තිබුණා මුලින්. හැබැයි පස්සේ කාලේ තේරුම් ගත්ත අනිවාර්යෙන් ගිහි ගෙදර ඉන්නේ නැහැ, පැවිදි වෙනවා සම්මා සම්බුද්ධත්වයට ලබනවමයි කියන එක. ඉතින් සුද්ධෝදන රජතුමාට උවමනා වුණේ පැවිදි සැප දකින්න නෙමෙයි, කම් සැප දකින්න. මේ රාජ සම්පත් රාජකීය විදිහට සැප සම්පත් ලබා දෙන්න. ඒ නිසා තමයි රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගා සකස් කරලා ඒ අවුරුදු 16 විවාහ ජීවිත සම්බන්ධ කරලා මේ ජීවිත සකස් කරේ. ඒ වුණත් පින්වතුනි ලෝක ධර්මතාවයක් සහ දෙවියන්ගේ දේව චිත්තය ඒ විතරක් නෙමෙයි, මේ උත්තමයන් වහන්සේ පහළ වුණේ තමන් වහන්සේගේ අන්තිම ආත්ම භාවයේ හැටියට නිසා තව කෙනෙකුට වළක්වන්න බෑ. මේ කිසිම දෙයක් වළක්වන්න බෑ. ඒ නිසා තමයි දෙවියන්ගේ මාර්ගයෙන් ඒ සතර පෙර නිමිති මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක් කියන මේ සතර පෙර නිමිති දැකලා මේ සියල්ල අත්හැරලා තමන් වහන්සේ ඒ මහා බිනිශ්‍රමණය කරලා ඒ තමන්ම කෙස් වැටි ඉවත් කරලා පැවිදි වෙන්නේ. ඒ පැවිදි වෙලා සත්‍ය සොයාගෙන එන ගමනේදී තමයි තමන් වහන්සේට දැනගන්න ලැබෙනවා මේ ආලාර කාලාම කියලා ගුරුවරයෙක් ඉන්නවා. මේ තමන් දකින මේ නිර්වාණය, තමන් දකින මේ මෝක්ෂය, තමන් දකින මේ නිවන හිතනව තමන් හොයන දේ සොයාගත්ත කෙනෙක් කියලා. ආලාර කාලාම. එයා ළඟට යනවා. ඉතින් සුහදව කතා කරලා භාවනා පුරුදු වෙනකොට උන්වහන්සේ පුරුදු කරලා තියෙන විඥානං ඡායතන කියන මේ අට සමාපත්තිය වලින් 7 වෙනි සමාපත්තිය දක්වා විතරයි. ඒක ඉතින් බොහොම සුළු වෙලාවෙන් පුරුදු වුණා. ගුරුවරයා කියන්නේ මම දන්නේ මෙච්චරයි. හැබැයි තේරුම් ගත්ත මේක නෙමෙයි ඒ අනුත්තර නිර්වාණය අවස්ථාව. එහෙමත් නැත්නම් ඒ ශාන්ති ලක්ෂණ නිවන කියන එක මෙතන නෙමෙයි තියෙන්නේ. මේක ලබා ගත්ත නැවත නැවත මේ ජාති ජරා ව්‍යාධි දුක්ඛයන් ගොදුරු වෙනවා. ඒ නිසා ගුරුවරයා කියන තමන්ගේ පිරිස දෙකට බෙදාගෙන අපි කවුරුත් දෙන්න සුහදව මේ භාවනා වැඩසටහනට මේ අසපු කරගෙන යන්න. නෑ මේක නෙමෙයි මගේ නිවන කියලා බෝසතුන් වහන්සේ දෙන්නේ වෙන් වෙනවා. නැවත මුණ ගැහෙනවා උද්දකරාම පුත්ත. මේ ගුරුවරයා ළඟට ගියපුවාම නේව සංඥා නා සංඥායතන දක්වාම හිත පුරුදු කරනවා. හැබැයි එතනින් එහාට නිවනක් නැහැ. අවසානයේ තේරුම් ගත්තා මේ ක්‍රම දෙකම ඇවිදින් ඒ අවශ්‍ය කරන මෝක්ෂේ නැහැ. අවශ්‍ය කරන නිවන නැහැ. තමන් වහන්සේ ඊට පස්සේ තමයි පදන් වීර්ය වඩන්නේ. පදන් වීර්ය කියන්නේ මොකද්ද? දුෂ්කර ක්‍රියාව. උරුවෙල් දනව්වට ගිහිල්ලා අවුරුදු 5කට වැඩි කාලයක්, අවුරුදු 6කට ආසන්න කාලයක් ඒ දුෂ්කර ක්‍රියා ප්‍රතිපදාව පුරුදු කරනවා. හැබැයි ඒ ප්‍රතිපදාවෙත් අවසන් වෙනකොට හිතනවා මේකත් නෙමෙයි සත්‍ය අවබෝධ කර ගැනීම මඟ කියලා. අවසානයේදී බෝසතුන් වහන්සේ දකිනවා දුක්ඛා පටිපදාව සුඛා පටිපදාව දෙකක් තියෙනවානේ. එහෙමත් නැත්නම් අපි කියන එකට කාම සුකල්ලිකාණු යෝගය, අත්ත කියන මතාණු යෝගය. තමන් වහන්සේ නෙක්ඛම්මයට පත් වෙලා මුලින්ම පුරුදු කරගත්තේ කාම සුකල්ලිකාණු යෝගය. ඊට පස්සේ පදහන් වීර්ය වඩමින් අත්ත කියන මතාණු යෝගය. හැබැයි ශරීරයට දැඩි සැපදීමත් ප්‍රතිපදාව නෙමෙයි, ශරීරෙ වැඩි දුක් දීමත් ප්‍රතිපදාව නෙමෙයි කියලා තේරුම් අරගෙන තමන් වහන්සේ
මජ්ක්‍ධිමා පටිපදා තථාගතයන් අභිසම්බුද්ධා කියන විදිහට ඒ තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට බැසගත්තා. ඒ මධ්‍යම ප්‍රතිපදාවට බැසගත්තාම ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට තේරෙන වචන වලින් සරල වචනෙන් අපි ගත්තොත් එහෙම සීල, සමාධි, ප්‍රඥා. එතකොට දැන් ඔබ හිතන්න ඔබ වාක් සුචරිතය පුරුදු කරනවා නම්, කාය සුචරිතය පුරුදු කරනවා නම්, ආජීවය පිරිසුදු කර ගන්නවා නම් එතන තියෙන සීලය. දැන් ඔබ වචනයෙන් බොරු කේලම් කියන්නේ නැහැ. කයින් සතුන් මැරීම, සොරකම් කිරීමක් ආදී කරන්නේ නැහැ. වැරදි විදිහට ජීවත් වෙන්නේ නැහැ. අන්න ඒ තමයි ඔබ තුල තියෙන සීලය. සීලය තුල පිහිටා ගත්තාම ඔබ තුල ඇති වෙනවා සමාධිය. සමාධිය කියන්නේ එතකොට අපි කතා කරන භාවනාවෙන් හිත දියුණු කරගන්න ධ්‍යාන සමාධි. හැබැයි එතනදී සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔන්න සමාධි. ඒ තුලින් ඔබ යම් දවසකදී මේ ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් දකින්න. එහෙමත් නුවණින් දකින්න. ඒ විතරක් නෙමෙයි මේ සියලුම සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දකින මට්ටමට හිත විදර්ශනාවසෙන් පුරුදු කරද්දී තමයි ප්‍රඥාව වැඩෙන්නේ. එතන මෙන්න මේ සීල, සමාධි, ප්‍රඥා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් තමන් වහන්සේ බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තා. දැන් මේ සාක්ෂාත් කරගෙන ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ මුලින්ම හිතන මම ධර්මයේ දේශනා කරනොත් කාටද කියලා එහෙම හිතුවද නැහැ. මුලින්ම හිතුවේ කොහොමද? මම මේ අවබෝධ කරගත්ත ධර්මය අතිශයම ගැඹුරුයි. දුද්දසයි, දකින්ට අපහසුයි, දුරනුබෝධයි. අවබෝධ කර ගැනීම දුෂ්කරයි, අවබෝධයි. කරගෙන අපහසුයි. ඒ වගේම තමයි මේ අතක්කාවචර ධර්මයක්. සමහරක් අද වර්තමාන ගොඩක් හිතලා තේරුම් ගන්න තරක විතරක වලින් නේද ගොඩක් කරුණු විසඳගන්නේ. එහෙම තරක විතරක කරලා වටහා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ උත්තරීතර ධර්මය මම දේශනා කරන්න යන්නේ මේ රාග, ద్వේෂ, මෝහ කියන මේ කෙලෙස් වලින් භරිත පුද්ගලයන්ට. ඒ අයට මේ ධර්මය අවබෝධ කරගන්න ලේසි වෙන්නේ නැහැ. මම දුකසේ අවබෝධ කරගත් ධර්මය මම දේශනා කරන්න ගියොත් මට මේක අවබෝධ කරගන්න ලේසි වෙන්නේ නැහැ කියලා යම්කිසි මේ උකටලීකමක් ඇති වුණා. ඒකෙන් අදහස් කරන්නේ බුදුරු බණ කියන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒක ධර්මතාවයේ තමයි පින්වතුනි. මෙහෙම දෙයක් හිතන්නකෝ. දැන් ඔන්න පින්වතුන් කොහේ හරි වැඩසටහනක් තියෙනවා. ඒ වැඩසටහනට කාගරි ගෙදරක උත්සවයක් කියමුකෝ. අපි දැන් අපි හිතන ආරාධනා කරත් නොකරත් අපි යන්නේ සුදුසුයි කියලා සමහරක් අය හිතනවා. තව කෙනෙක් හිතනවා මේ ආරාධනාවක් තියෙනවා නම් යන්නේ හොඳයි. අනාරාධිතව වඩා. මොකද හේතුව ආරාධනාවක් ඇතුව ගියොත් ඒ ඇත්තට පිළිගැනීමක් තියෙනවා. ආරාධනාවක් නැතුව ගියොත් සමහරක් අපි ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන් නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ධර්මතාවයක් වෙන පින්කතුනි තථාගතයන් වහන්සේලා ආරාධනාවක් ඇතිව යම් කටයුත්තක් කරද්දී ඒක ලෝකයා පිළිගන්නවා. ඒක එතෙන්දී ඒක පිළිගැනීම සිද්ධ වෙනවා. ඒ නිසා තමයි දැන් කවුරුත් දැන් බුදුරජාණන් වහන්සේ බුදු වුණා කියලා දන්නේ නැහැනේ. දැන් දෙවියන් බ්‍රහ්මයන් දන්නවා. සාමාන්‍ය මිනිස්සු කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා තමයි අර වගේ හිතක තවත් පහළ වෙන්නේ. ඉතින් ඒ වෙලාවට සහම්පති මහා බ්‍රහ්ම රාජයා විදිහින් ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේ වදාරන කිච්චේන මේ අධිගතං හලන්දානි පකාසිතුං රාගදෝෂ පරේතේ නායන්දම් සුසම්බුදු. එතකොට මම මේ දුකසේ අවබෝධ කරගත්ත ධර්මය අනිත්‍යර දේශනා රාගාදී කෙලෙසුන්ගෙන් මේ බරිත පුද්ගලයන් දේශනා කරන්න ගියොත් මට මහන්සියක් ඇති වෙයි. ඒ නිසා මට මේවා හිතක් පහළ වුණේ. ඉතින් ඒ වෙලාවේදී සහම්පති මහා බ්‍රහ්ම රාජයා කියන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සුගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය මේ ලෝකේ ඉන්නවා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා මේ කන්දක් මුදුනට ගිහිල්ලා
වටපිටාව බලනකොට වටේටම තියෙන ගෙවල් දොරවල් මොනවද අපිට පේන ගස්කොළ අපිට පේනවනේ. ඒ වගේ සර්වඥතා ඥානයේ නැමැති කඳු මුදුන නැගලා මේ ලෝකෙ දිහා බලනකොට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය බැරි අය බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්. ඔට්ටේහි වීර විචිත සංගාම සත්තවාහ අනන විචර ලෝකේ දේසස්සු භගවා ධම්මං අඤ්ඤාතාරු භවිස්සති. වීරයන් වහන්සේ නැගිටිනු මැන මාර සංග්‍රාමයක් කරගත් උත්තමයන් වහන්සේ නැගිටිනු මැන මේ ලෝකේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා ධර්මයේ දේශනා කරන සේක්වා කියලා ආරාධනා කරනවා. අන්නේ ආරාධනාවෙන් පස්සේ බුදුරජාන් වහන්සේ මේ ලෝකේ දිහා බලනවා. බලනකොට පින්වතුනි තථාගතයන් වහන්සේ දකිනවා අප්පරජක්ක මහා රජක්ක තික්කින්ද්‍රිය මුදින්ද්‍රිය ස්වාකාර ද්වාකාර සුවිඤ්ඤාපය දුවිඤ්ඤාපය ආදි වශයෙන් සත්ව කොට්ටාස දකිනවා. අප්පරජක්ක කියන්නේ කෙලෙස් අඩු සත්වය දකිනවා. මහා රජක්ක කෙලෙස් වැඩි සත්වය දකිනවා. ඒ වගේම තමයි තික්කින්ද්‍රිය මේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් හොඳට වැඩිලා තියෙන පුද්ගලව දකිනවා. ඒ වගේම මුදින්ද්‍රිය ඒ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් තවම වැඩිලා නැති අය දකිනවා. ස්වාකාරී ද්වාකාරී හොඳ ගුණ යහපත් කන් තියෙන අය දකිනවා. ගුණ යහපත් නැති කට්ටිය දකිනවා. සුවිඤ්ඤාපේ දුවිඤ්ඤාපේ පහසුවෙන් හික්මවන්න පුළුවන් අය දකිනවා. හික්මවන්න බැරි කට්ටිය දකිනවා. අපේ කච්චේ පරලෝක වජ්‍ය බය දස්සාවි. සමහරක් අය පරලෝ බය දකිමින් ජීවත් වෙනවා. ඒ කියන්නේ නැවත නැවත මේ සසර ඇවිදීම දුකක් කියලා දකින්න කට්ටිය ඉන්නවා. හැබැයි සමහරක් අය එහෙම නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේකින් දකින්නේ පින්වතුනි තථාගතයන් වහන්සේට තියෙන බුදු ඇස කියලා විශේෂ ඇසක්. බුදු ඇස. බුදු ඇස කියලා කියන්නේ විශේෂ ඥාන දෙකක්. අපි ඥාන දෙක හඳුන්වනවා ආසයානුසේ ඥානේ සහ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙ කියලා. ආසය අනුසය කියලා කියන්නේ සත්වයන්ගේ කෙලෙසුන්ගේ අඩු වැඩිකම දැකීමේ නුවණ සහ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිලා තියෙනවද නැද්ද කියලා දකින නුවණ. එතකොට දැන් බලන්න කෙනෙක් නිවන් දකින්න සුදුසුයි කියලා කියන්නේ කෙලෙස් අඩුවීමත් එක්ක ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයෙන් වැඩිලා තියෙන්න ඕනේ. අන නිවන් දකින්න සුදුසු කෙනා. නිවන් දකින්න සුදුසු මදි කියලා කියන්නේ කෙලෙස් බහුලයි නම් ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැත්නම් එයාට තාම නිවන් දකින්න සුදුසු නැහැ. මනස හැදිලා නැහැ. තව සමහරක් අය ඉන්නවා කෙලෙස් අඩුයි. ඒත් තාම ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැහැ. තව කෙනෙක් කියන ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වැඩිලා ඒත් කෙලෙස් වැඩි. මෙන්න මේ හේතු නිසා අන නිවන් දකින්න බැරි කට්ටිය. දැන් හිතලා බලන්න අපි වුණත් දැන් අද වෙනකොට මේ සමාජයේ අපි දැන් අවුරුදු 40ක් 50ක් 60ක් දැන් ජීවත් වෙනවනේ. ජීවත් වෙනකට කොච්චර දැන් බණ අහනවද දිනපතා? ඒ කොච්චර අපි සීල 8 සීල් දස සීල් සමාදන් වෙනවද? භාවනා කරනවද? ඒ වුණත් අපේ හිතවල ඔය කියන සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙන්න මොන තරම් කාලයක් යනවද? දැන් සමහරක් වෙලාවට දැන් භාවනාවට වාඩි වෙන වෙලාවේ විනාඩියක් දෙකක් හිත සමාධිගත වෙන ඕන්න ඊට පස්සේ හිත යනවා හිත වික්ෂිප්ත වෙනවා වෙනත් වෙන තරමුණු වෙනවා බලන්න අපිට විනාඩියක්වත් තප්පරයක්වත් හරියට හිත සමාධිගත කරන්න බෑ කියලා කියන්නේ අපේ හිතවල කෙලෙස් වැඩි ඉන්ද්‍රිය ධර්මයන් තාම වැඩිලා නැහැ. එතකොට එහෙමනම් අපි තේරුම් ගන්නට ඕනේ දැන් සමහරක් වෙලාවට අපි හැම දෙයක්ම කරන්න කැමති ෂණිකව ආනිසංස බලන්න අපි හැමදේම කරන්නේ. හැබැයි මේ ධර්මයේ තුල ඇති කරගන්න අවබෝධය ෂණිකව ලැබෙන එකක් නෙමෙයි. මේක කාලාන්තරයක් තිස්සේ පුරුදු කරන්නට ඕනේ. අන්න බලන්න භාග්‍යතුන් වහන්සේ ඔය විදිහට සත්ත්ව කොට්ටාස දකිනකොට උන්වහන්සේ උපමාවකින් මේක වටහා ගන්නවා. ඒ කියන්නේ ඔන්න අර යම් කිසි පොකුණක වැවක තියෙනවා ඕලු නෙළුම් මානිල් මල්. සමහරක් මල් තියෙනවා මොකද උඩට ඇවිදින්
වතුරේ ගෑවි ගෑවි තියෙන හිරු උදාවත් එක්කම පිපෙන්න බලාගෙන. සමහරක් මල් තියෙනවා වතුර යට හැබැයි දවසකින් දෙකකින් මෝරලා උඩට ඇවිදින් හිරු උදාවත් එක්ක පිපෙන්න බලාගෙන. තව සමහරක් මල් තියෙනවා යට කැකුළු. හැබැයි උඩට එයිද නැද්ද කියලා විශ්වාස කරන්න බෑ. මොකද යටදීම සත්තු කාලා හරි විනාශ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ පින්වතුනි මේ ලෝකයෙහි වහා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා. ඒ කට්ටිය ඔග්ගටි තක්ඥ කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ යම් දේශනාවක් කරනකොට ඒ වචනේ දෙක තුන ඇහෙනකොටම මේ ධර්මය අවබෝධ වෙනවා. තව පිරිසක් ඉන්නවා යම් කිසි දේශනාවක් කරලා ඒ දේශනාව විස්තර කරමින් යනකොට නිවන් දකින කට්ටිය. අන්න විපක්ෂිතක්. තව පිරිසක් ඉන්නවා පින්වතුනි මේ ධර්මය අහලා කාලයක් තිස්සේ සීල වශයෙන් පුරුදු කරලා සමාධි වශයෙන් පුරුදු කරලා ප්‍රඥාව වශයෙන් පුරුදු කරලා ඒ භවයේම අවසානයේ හෝ ඉක්මන් භවයකදී ධර්මය අවබෝධ කරගන්නවා. ඒ අය තමයි නෙయ్య කියලා කියන්නේ. තව පිරිසක් ඉන්නවා කවදාවත් බණ අහන්නෙත් නැහැ. කවදාවත් බණ පිළිපදින්නෙත් නැහැ. කවදාවත් සීල් සමාදන් වෙන්නේ නැහැ, භාවනා කරන්නේ නැහැ, ගුණධර්ම පුරුදු වෙන්නේ නැහැ. හැබැයි ඒ ඇත්තන්ට කවදාවත් නිවන් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ඇත්ත පද පරම කියලා කියන්නේ. දැන් අද වර්තමානයේ කර්මයේ සහ කර්මඵල විශ්වාස කරන්නේ නැතිවනේ. ඒ වගේම තව හොඳ නරක විශ්වාස කරන්නේ නැතුව, පින්පව විශ්වාස කරන්නේ නැතුව අද දුරාචාරයට කාමයේ තුලම ඇස කන නාසාදී මේ ඉඳුරම් පිනවන්ටම හිත නැඹුරු කරගෙන පංචකාම සම්පත්ම විඳමින් ජීවත් වෙන බොහෝ පිරිසක් ඉන්නවනේ. දැන් හිතුවොත් එහෙම දැන් ශනිකව කෙනෙක් අපේ දැන් මනෝජ් මහත්තයා කියන ශනිකව අද මේ සංගීත සංදර්ශනයක් තියෙනවා එන්න කියලා. එතකොට ඒ වගේ අවස්ථාවකලුත් එහෙම මේ හෝල් එක ඉරත් මදි වෙන්නේ. නේ? ඇයි? අපේ හිත පුරුදු කරලා තියෙන ඒවටනේ. ඇස පිනවන්ට, කන පිනවන්ට මේ පංචකාමයේ තමයි අපි ජීවිත පුරුදු කරලා තියෙන්නේ. හිතලා බලන්න දැන් මේ මිනිස්සෙක් වෙලා අපි ඉන්නකොට දැන් මේ අපේ ස්වභාවය දකින්නවානේ. දැන් ඔය පින්වතුන් දකින්න තමන්ගේ ගෙදර සුරතලෙක් ඉන්නවා. දැන් සුරතලත් පුරුදු කරන්නේ ඔය ඇස කන නාසය පිනවීම නෙමෙයිද? එතකොට අපි දැන් අපට පේන අය අපට නොපෙනෙන දිහා බලනකොට අපි මේ ලෝකේ ගත්තොත් තිරිසන් අපායට ගියත් මේ තිරිසංගත සත්වය පව පුරුදු කරන්නේ පංචකාම සම්පත්තිය. දිව්‍ය ලෝකෙට ගියත් දිව්‍ය ලෝකෙදී පංචකාම සම්පත්තිය. මනුෂ්‍ය ලෝකෙත් අපි කරන්නේ පංචකාම සම්පත්තිය. එතකොට මේ භවයෙන් භවයට මේක සෑහීමක් නැහැනේ. කවදාවත් මේ පින්වතුන්ට මට වුණත් අපි යම් දෙයකට ඇබ්බැහි වුණොත් යම් දෙයක් ඇබ්බැහි වුණොත් කවදාත් ඒක සෑහීමක් නැහැනේ. සෑහීමක් නැහැ. ඒක මදි කියන අදහසීම තමයි අපි කටයුතු කරන්නේ. ඒක නිසා මේ පංචකාම සම්පත් කියන මේ කෙලෙස් වලට අපේ හිත වසඟ වුණාම අපි දන්නේම නැහැ ඒ කෙලෙස් වලම එරි මේ සංසාරේ පැවිදිනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේක දැකපු නිසා තථාගතයන් වහන්සේ අන්න ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය මේ සමාජයේ ඉන්න බව තේරුම් අරගෙන තමයි ඔන්න අපාරුතාතේසං අමතස්ස ద్వාරා යේ සෝතවන්නෝ පමුච්ඡංසු සද්ධං විහිංස සංඤේ පගුණන්න භාසසින් ධම්මං පනේතං මනුජේසු බ්‍රහ්මේනි. මේ මිනිසයන් කෙරෙහි මම ධර්මයේ දේශනා කරන්නට බෑ කියලා හිතුනේ මේ වෙහෙසටපත් වෙයි කියලා තාගෙන. මම දැන් නිර්වාණය නැමැති අමෘත ద్వාරෙද විවෘත කරනවා. ශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධාව පෙරටු කරගෙන දේශවන යොමු කොට ධර්මයේ ශ්‍රවණය කරත්වා කියලා භාග්‍යතුන් වහන්සේ ආරාධනා කරලා තමයි ඔන්න දැන් ධර්මයේ දේශනා කරන්න ඕන මම පළමුවෙන් කාටද කියලා උන් සොයාගෙන යන්නේ. මුලින්ම මතක් වෙනවා තමන්ට විඥානං ඡායතනෙ දක්වාම සමාධිය පුරුදු කරන්න උදව් කරපු ආලාර කාලාම ගුරුවරයා. හැබැයි ඒ ගුරුවරයා ගැන සිහිපත් කරද්දි දෙවියෝ විදිහින් කියනවා දින 7කට පෙර මරණයටපත් වුණා. ඊට පස්සේ මතක් වෙනවා උද්දකරාම පුත්ත. කලින් දවසේ රාත්‍රියේ
අභාවයටපත් වෙනවා. මොකද එහෙම කරේ ඒ ඇත්තෝ හිත දියුණු කරගත්ත ඥානවන්තයෝ නිසා මේ ධර්ම ඉක්මනින් වටහා ගන්න පුළුවන්. ඒ අදහස තිබුණේ. ඊට පස්සේ සිහිපත් වෙනවා කවුද? පංචවග්ගිය තපස්සු. ඒ කියන්නේ දුෂ්කර ක්‍රියා කරන කාලේ මොන ගැහැච්ච පස් දෙනා. ඒක ඉතිහාස අපි දන්නවනේ. නම් තබන දවසේදී එක බ්‍රාහ්මණයෙක් තමයි එක ඇඟිල්ලක් ඔසවලා කිව්වේ ඒකාන්තයෙන් බුදු වෙනවා. ඒ කවුරුද? කොණ්ඩඤ්ඤ තාපසතුමා. එතුමත් එක වැඩිහිටි තව තාපසරු 7 දෙනෙක් හිටියා. මේ 7 දෙනාගේම දරුවෝ 7 දෙනාට කියන මගෙත් එක මහාන වෙන්න අනාගතේ බුදු වෙන මේ සිද්ධාර්ථ කුමාරයා වෙනුවෙන් කියලා. ඒ 7 දෙනාගෙන් දරුවෝ 4 දෙනෙක් විතරයි කැමති වුණේ. ඒ තමයි වප්පබද්දේ මහානාමස්සජ. ඔන්න 5 දෙනා හැදෙන හැටි. මේක ඉතිහාස කතාවක් වෙන පින්වතුනි. මෛත්‍රී බල ජාතකයේ කියලා අතීත ජාතකයක් තියෙනවා. ඒ ජාතක දේශනාවෙදි අපේ බෝසතුන් වහන්සේ මෛත්‍රී බලය පිහිටුවාගත්ත මහා සද්ධාන්ත රාජ කුලේ හොඳ රජ කෙනෙක්. ඒ රට පාලනය කරනවා. එතුමාගේ මෛත්‍රී බලය නිසා ඒ රාජධානිය තුල කිසිම සත්ත්ව ඝාතනයක් ආදී නපුරු දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ යක්ෂයෝ 5 දෙනෙක් මේ රාජධානිය තුල ජීවත් වෙනවා. මේ යක්ෂයෝ 5 දෙනාට ආහාර ඕන වෙන්නේ එක්කෝ මේ මල වූ ශරීර මාංශ ලේ වගේ දේවල් ආහාර ගන්න. හැබැයි මේ යක්ෂයෝ 5 දෙනාට දින ගණනාවක් ගියා කිසිම ආහාරයක් හොයාගන්න බැයි. සතෙක් දැහැ ගන්න බෑ. රජතුමාගේ මෛත්‍රී බලෙන් ඒ ඔක්කොම සතු බේරෙනවා. අවසානයේ මේ යක්ෂයෝ 5 දෙනාම යන රජමාලිගාවට. මාලිගාවට රජතුමාට ගිහිල්ලා තමන්ගේ කුසගින්න කියනවා. රජතුමා ඒ වෙලාවේ මේ කුසගින්න කියපු නිසා කියනවා හොඳයි. මං අද මේ වෙලාවේ උඹලා 5 දෙනා කුසගින්න මම නිවනවා. ඒක පොරොන්දුවක් මත. මං කුසගින්න නිවන්නේ මම දාන උපපාරමිතාවක් පරමත්ත පාරමිතාවක් කියන ජීවිත පරිත්‍යාගයේ මගේ බලනහර පහක් කපලා මං උඹලාට දෙලා ලේ බොන්න මගේ ශරීරේ. හැබැයි ඒක පොරොන්දුවක් මත. ඒ පොරොන්දුව තමයි මේ ආත්මෙන් පස්සේ මේ යක්ෂ ආත්මෙන් අත මිදලා පාරමී පුරාගෙන මං යම් දවසකද බුදු වෙන්නේ. එදාට පළමුවෙනි මගේ ශ්‍රාවකයෝ 5 දෙනා වෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදිෂ්ඨානෙන් පාරමී පුරන්න කියන ආරාධනාවෙන් තමයි අන්න එදා මෛත්‍රී බල රජතුමා විසින් ඒ බලනහර පහ කව ලේ දන් දුන්නේ. අන්න එදා තමයි සම්බන්ධය ඇති වුනේ. එතකොට මේ හැමදේම සම්බන්ධයක් තියෙනවානේ. සම්බන්ධයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි විශේෂ ඔය කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ පළමුවෙන් ශාසනයේ නිවන් දකින්ට උන්වහන්සේ කරගත පින්කමද පෙර සසර අයියයි මල්ලි දෙන එකතු වෙලා කෙත්යායක් වගා කරනවා. දැන් සාමාන්‍ය අපේ ලංකාවෙත් අදත් තියෙන අග්‍ර ශස්ත්‍ර දානය කියලා. පළවෙනි හාල් ටික අපි බුද්ධ පූජාවට දෙන්නේ. ඒක අතීතෙත් තිබිලා තියෙනවා. මේ අයියයි මල්ලි දෙන්න කුඹුරු සකස් කරද්දී කතිකාවත් වෙන අයියා කියනවා මට 7 වතාවක් මේකෙන් දන් දෙන්න ඕනේ. ඒ කියන්නේ කිරි වදිනකොට යන්තම් වේ පැහෙනකොට ඒ විදිහට අවස්ථා 7කදී මේ ගොයන් කපලා දිනුම්ස කිරිබත් සකස් කරලා දන් දෙන්න ඕන හිතනවා. මල්ලි කියන්නේ එක් වතාවක් දුන්නා නම් එක් වතාවක් දුන්නා මැති. අර අයියා 7 වතාවක් දන් දෙනවා මල්ලි එක් වතාවයි. ඒ 7 වතාවක් අග්‍ර ශස්ත්‍ර දාණය දුන්න නිසා තමයි ශාසනය මුලින්ම නිවන් දකින්නේ. එක් වතාවක් දුන්න මල්ලි තමයි අවසාන ශ්‍රාවකයා බවට පත් වෙන ශාසනයේ සුබද්‍ර භික්ෂුව. ඉතින් යනෝ ගත්තාම අපි තේරුම් ගන්නට ඕනේ ඔන්න පංචවග්ගීය තාපසවරු සහ අපේ බුදුරජාන් වහන්සේ සම්බන්ධතාවය. දැන් ඒ අනුව බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා දැන්. හැබැයි වැඩම කරාදී ඈතින් වඩින බුදුරජාණන් දකින්නකොට වෙනසක් නැහැ. අර කලින් දැකපු ස්වභාවයම තමයි පේන්නේ. මොකද බුදුරජාණන් විශේෂයක් නැහැ. බුදුරැස් දහරා විහිදුවන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙක් විදිහට වැඩම කරන්නේ. එතකොට මේ කතිකාවත් කරගන්න පිරිස අන්න නිවන් දකින්න ගිහිල්ලා ඒ දේ අපහසු වෙලා අපෙන් ආයෙත් උදව් බලාගෙන එනවා. ඒක නිසා අපි වෙනදා වගේ මේ උපස්ථාන කරන්න යන්න ඕන අපේ පාඩ වැඩක් කර නිමු කියලා කියනවා. එහෙම කියනකොටම අර බුදුරජාණන් ලං වෙනකොට මේ ඇත්තන් ඉන්න බෑ.
බුද්ධ ශක්තිය නිසා. එක්කෙනෙක් පෙරගමන් ගිහලා පාත්‍රා සිවුරු ගත්තා. තව කෙනෙක් පා හොදන්න ලෑස්ති කරා, පා පිහදන්න ලෑස්ති කරා. තව කෙනෙක් ඔන්න ආසන පනවනවා. ඉතින් ඔන්න පිළිඅරගෙන භාග්‍යතුන් වහන්සේලා ආවුසෝ කියලා කතා කරා. ආවුසෝ කියලා කියන්නේ සාමාන්‍ය අපි ඇවැත්නි. සාමාන්‍ය අපි සමාජය ගත්තොත් එහෙම ඔය ගිහි අය කතා කරන වචනේදී මොකද්ද? මම කියන්නේ ඒකට උපමා කරනව නෙමෙයි. දැන් අපි යන හිතවත්කම දැන් සහෝදරයෝ සහෝ කියනවා. සමහර කියනවා අර සමහර මචං කියලා කියන්නේ. දැන් ඒ සමාජය කතා කරන විදිහනේ. දැන් ඒ වගේ භික්ෂුන් වහන්සේලා අතර ඉස්සර කාලේ ශ්‍රමණයන් අතර ආවුසෝ ඇවැත්නි කියන ඒ ආමන්ත්‍රණයකට වචනයක් තියෙනවා. ආවුසෝ කියන. හැබැයි ඒ ආවුසෝ කියන වචනේ කියද්දි බුදුරජාණන් සිහිපත් කරන මම සම්මා සම්බුදු වෙලා ඉන්නේ. ඒ නිසා මට ආවුසෝ කියන්න එපා. කියලා ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරා. හැබැයි ඒ වුණත් මේ තාපසවරුන්ට මේ කරුණු කාරණා කියාන කියන තේරුම් ගන්නෑ. තාමින් පරණ මතේ. ඉතින් කොහොම හරි භාග්‍යතුන් වහන්සේ ඒ ඇත්තන්න මේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත ආර්ය ධර්මය උගන්වන්න පටන් ගත්තා. පළවෙනි දවසේ මේ දෙනමක් තියාගෙන දෙනමට ධර්මය උගන්වන්න තුන්නමක් පින්ඩපාතේ ගියා. ඉතින් පින්ඩපාතේ ගින් ඇවිත් ඔන්න ඔක්කොම වැරදුනා. ඊළඟ දවස් තුන්නමක් බණ කියනවා දෙනම පින්ඩපාතේ ගියා. අවසානයේ මේ සියලු දෙනාම මේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ සෝවාන් මගඵල නිවන් අවබෝධ කරගත්ත ධම්සක් පැවතු සූත්‍ර දේශනාව ශ්‍රවණය කරනවා. ඉතින් අන්න ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ පැහැදිලි කරා මෙන්න මේ ආර්ය ප්‍රතිපදාව කියන්නේ මොකක්ද? එතකොට දැන් අපි උනත් තේරුම් ගන්නට ඕනේ අද මේ සමාජය තුළ දැන් ධර්මයේ අපි සොය යනවනේ. කිං කුසල ගවේෂී බුදුරජාණන් කුසලයේ කියන මොකක්ද ගවේෂණය කරන්න ගියා. තමන් වහන්සේ පියවරෙන් පියවර කුසලයේ හොයාගත්තා. අපි අද කුසලයේ හොයාගෙන යනවා. අපි අතරමං වෙනවා. සමහරක් වෙලාවට අද වර්තමානයේ වෙනකොට ආර්ය ධර්මයේ කියා අනාර්ය ධර්ම ප්‍රකාශ කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කියලා අධර්මයේ දේශනා කරන්න. එහෙනම් භාග්‍යවතුන් සදාරනවා මේ යම් කිසි කෙනෙක් අධර්මයේ ධර්මයේ හැටියට අවිනය විනය හැටියට දේශනා කරනවා නම් ඒ ඇත්තන් එවිදින් අසත්පුරුෂයෝ ඒ විතරක් නෙමෙයි මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා. ඉතින් ඒ නිසා අපි සද්ධර්මයේ හැටියට දැකලා ඒ වගේම නිවන හැටියට දැකලා මේ ධර්මය අවබෝධ කරගන්නට ඕන. මොකද බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ගැඹුරු ධර්මයේ තමයි පින්වතුනි පටිච්ච සමුප්පාද ධර්මය. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ ලෝකෝත්තර නිවන සාක්ෂාත් කරගන්න ක්‍රමවේදය. මේක බුදු කෙනෙක් හැර තව කෙනෙකුට දේශනා කරන්න බෑ. මොකද මේ ලෝකේ ලෝක සම්මුතිය තියෙනවනේ. දැන් අපි දැන් මේ නොයෙක් මේ ගස් ගල් පර්වත උපමා කරගෙන නොයෙක් දේවල් කියන්න පුළුවන්. හැබැයි බුදු කෙනෙක්ගෙන් විතරයි අපට පුළුවන්නේ මේ අනාත්මය වටහා ගන්න. අනාත්මය කියලා කියන්නේ සත්වයේ පුද්ගලික ආත්මයක් නැහැ කියන මේ අනාත්මය වැටහෙන්න නම් බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්න ඕනේ. ඒ අනාත්මය කියලා කියන අනාත්මය දකිනවා කියන අනිත්‍ය දුක්ඛ දකින්නට ඕනේ. එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය නිවැරදිව නිර්වෝල්ව ප්‍රකාශ වෙන්නේ බුදු කෙනෙක්ගෙන් විතරයි. එතකොට මේ ත්‍රිලක්ෂණ ධර්මයේ දේශනා වුණොත් තමයි ඒ අනුත්තර යෝගක්ෂේම සංඛ්‍යාත නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ නිවන් දකින්න උත්සාහවත් වන ඔබ මෙන්න මේ ධර්මයේ දකින්න නම් පංචකාම සම්පත්තියෙන් අත මිදෙන්න කියන බුදුරජාණන් දේශනා කළා. ඒ වෙලාවේදී පස්සක මහණුන්ට නැවත නැවතත් පැහැදිලි කරන්නේ පංචකාම සම්පත් කියන්නේ මොනවද? චක්කු විඤ්ඤේය රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා රජනීය. යම් කිසි කෙනෙක් මේ ඇසට අරමුණන රූපය ඉෂ්ටයි කාන්තයි ප්‍රියයි මනාපයි කියලා අපි ආස්වාද කරනවා නම් ඒ වගේම සෝත විඤ්ඤේය සද්දා මේ කනට අරමුණන ශබ්ද ප්‍රියයි මනාපයි සාන්තයි කියලා අපි ආස්වාද කරනවා නම් ගාහන විඤ්ඤේය ගන්ධා මේ නාසයට අරමුණන මේ ගඳ සුවඳ අපි ප්‍රණීතයි සාන්තයි කියලා අපි ආස්වාද කරනවා නම් ඒ වගේම දිවට දැනෙන මේ රස ඒව අපි ප්‍රියමනාපව අපි ආස්වාද කරනවා නම් කායට ලැබෙන මේ ස්පර්ශ
ප්‍රියයි මනාපයි අපි ආස්වාද කරනවා නම් අන්න අපි දන්නේම නැතුව ලෝභය පුරුදු කරනවා. ආස්වාදේ පුරුදු කරනවා. ඇලීම පුරුදු කරනවා. දැන් අපි බලන්න අපි දැන් කතා කරන ලෝභය, ආස්වාදය, ඇලීම, ලෙන්ගතුකම මේ ඔක්කොම කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරයේ පිනවමින් ඇතිවන ආස්වාදය. මෙන්න මේක තමයි පංචකාම සම්පත්. මේ පංචකාම සම්පත් තියෙන තාක්කල් ඔබට බෑ පින්වතුනි හිත දියුණු කරන්න. හිත වැඩෙන්නේ නැහැ. දැන් අපි කියනවනේ භාවනාවේදී අපි හිත දියුණු කරගන්න ඕනේ කියලා. දැන් භාවනා කරද්දී පළවෙනි සමාධිය මොකද්ද? ප්‍රථම ධ්‍යාන සමාධිය. දැන් ප්‍රථම ධ්‍යාන සමාධියට ඔබ හිතපත් කරගන්න නම් භාග්‍යවතුන් සදාරනවා මේ ඇස කන නාසය දිව ශරීරයේ පිනවීම කියන පංචකාම ගුණය පංචකාමයන්ගේ ඇලීම මුලින්ම යටපත් කරගන්න. ඒක යටපත් කරගන්නකො තමයි විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලෙහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. ඔය කියන පංචකාමයන්ගෙන් වෙන් වෙලා සියලු අකුසලයන්ගෙන් වෙන් වෙලා. දැන් අකුසල් කියන්නේ මොනවද? දැන් ඔබ හිතන්න ඔබගේ සිත කෙලෙසෙන යම් කිසි නරක සිතිවිල්ලක් එනවනම් ඒ නරක සිතිවිලි සියල්ලක් අකුසල්. එහෙනම් මේ කාමයෙන් වෙන් වෙලා සියලු අකුසලයන්ගෙන් වෙන් වෙලා අපට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත සමාධියක් හිතට වැඩෙනවා කියලා කියන්නේ ප්‍රථම ධ්‍යාන සමාධිය. දැන් ඔබට ඒ කුසලයේ තුල විතර්කය කියලා කියන්නේ කුසලයේ කියන්නේ සිතට අරමුණු සිත නැංවීමනේ. ඒක නැවත නැවත ඒ අරමුණු තුන හිත පිහිටීම. මේ විතර්ක ඇති වෙන්න අර තීන මිද්ද කියන නීවරණ යටපත් වෙනවා. දැන් එතකොට අපි දැන් යමක් හිතනකොට හිත ගත්තාම ඒ විතර්ක කරගත් අරමුණ අපි හොඳට හිතන්න පුරුදු වෙනවනේ. ඒ තුල හිත පිහිටුවා ගන්න ਵਿਚාරයනේ. අපි දැන් ਵਿਚාරයක් ඇති කරගන්නකොට සැකය මොකද වෙන්නේ? නැති වෙනවා. දැන් ඉදින්දා ජීවිතේ බලන්න ඔබ යමක් දැන් ඔබ හිතන්න පුරුදු වෙනවා. හිතන්න ඒ වෙලාවේ අපි හිත ප්‍රබෝධමත්නේ. ඒ වෙලාව නිදිමත මහන්සි තේරෙන්නේ නැහැ. එතකොට විතර්ක කර ගත්ත දේ හොඳට හිතනකොට තියෙන සැකසාංක මොකද වෙන්නේ? නැති වෙලා යනවා. අන්න විචිකිච්ඡා නැති වෙනවා. දැන් ඒක ඔබට දැන් ඒ ධර්ම කරුණ උනත් ඒ විතක්ක කරලා ਵਿਚාර කරලා ඔබට යම් කිසි සතුටක් ප්‍රීතියක් ඇති වෙනවනේ. ප්‍රීතියක් ඇති වෙන හිතේ තියෙන තරහ ක්‍රෝධ ඔක්කොම යටපත් වෙනවා. එතකොට මේ ප්‍රීතියත් එක්ක පුදුමාකාර සැපයක් ඔබට දැනෙනවා. ඒ සැපයත් එක්ක හිත උද්දච්ච කුක්කුච්ච වික්ෂිප්ත භාවයට පසුතැවිල්ලට යන්නේ නැහැ. අන්න ඒ තුන හිත ඔබගේ සිත සමාධිගත වෙනකොට කාමච්ඡන්දය ඇති වෙන්නේ නැහැ. ඔය ප්‍රථම ධානය කියලා කියන්නේ අපි දැන් ඒ වචන වලින් අංග පහ කතා කරාට ඒ සමාධියට හිතපත් වුනහම පින්වතුනි හරියට දැන් අපි මෙහෙම හිතමු අපි දැන් ඔන්න ඉන්න වෙලාවට එකපාරට වලහාකුලකින් අපි වහ ගන්නවා. වහගත්තා මොකද වෙන්නේ? වටපිට කිසි තැනකට පේන්නේ නැහැ නේද? පේන්නේ අපි එතකොට එතනම අපි ඉන්නවා. මොකද අපට පේන්නේ. අන්න ඒ වගේ ඔය හිත දියුණු කරගෙන යනකොට තමන්ට සමාධි ආලෝක පහළ වෙනවා. ඒ සමාධි නිමිත්තත් එක්ක හිත තියෙනකොට හරියට වලහා කොලක් ඇතුළට බැසගත්තා වගේ තමන්ට කිසිම දෙයක් දැනෙන්නේ. පුදුමා අහසේ පාවි ඉන්නවා වගේ උඩක ඉන්නවා වගේ පුදුමාකාර සැහැල්ලුවක් පැය ගණන් ඉන්න පුළුවන්. ඒ වෙලාවට තමන්ගේ ඔය අතපය වේදනාවක්වත් ඒ වගේ වෙනස් සිතිවිලි කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ මට්ටමට හිත දියුණු වෙන්න නම් මේ පංචකාම සම්පත් ඔබ අත්හරින්නට ඕන. ඒවා යටපත් කරන්නට ඕන. ඉතින් මේක එකපාරට කරන්න බෑ. එකක් තව සමහරක් වෙලාවට අපේ කාලයාගේ ඇවෑමෙන් මේ පංචකාමයන්ගේ ආධිනකොට පේනවනේ. දැන් සමහරක් වෙලාවට අපි දැන් ජීවිතේ ගෙවගෙවා යනකොට අපි මෙච්චර කල් මේවා පිනෙව ඇති. මෙච්චර කල් මේවා අපි විඳ ඇති. අපි යම් දවසක හෝ මේකේ ආදීනව දැකලා එතනින් හිත නිදහස් කරන්න උත්සාහවත් වෙනකොට තමයි හිත සමාධියට පෙළඹෙන්නේ. ඉතින් ওই විදිහට බුදුරජාණන් වදාරනවා මේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ධ්‍යාන ආදී මේ ධ්‍යාන ගුණ වඩලා ඒ වගේ යම් දවසකද විදර්ශනා ඥාන වඩලා ඒ මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා නම් අන්න එදාට අර මායාගේ
හිටිය දැලෙන් නැත්නම් මාර ජාලයෙන් මාර පාසියෙන් අපි සම්පූර්ණ නිදහස් වුණා වෙනවා. අන්නේ නිදහස උදෙසා ඔබ කටයුතු කරනවා නම් මේ ගිහි ප්‍රතිපදාවේ සිටගෙන යා හැකි මගක් තියෙනවා. හැබැයි ඒ යා යුතු මගත් ඔබ පංචකාම සම්පත් යටපත් කරමින් හිත නිස්සරණ පුරුදු කරමින් යනවා නම් ඔබට යම් දවසකදී ගිහි භාවින්දම්ම මේ ධර්මයේ දකින්න පුළුවන් අවස්ථාව ලැබෙයි. හැබැයි ඊට වඩා පහසුයි මේ නෙක්ඛම්ම ජීවිතයට හිත පුරුදු කරගෙන ඒ තුලම ධර්මයේ හිත පිහිටුවාගෙන කටයුතු කරනවා නම්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ගිහි ප්‍රතිපදාව වෙනයි පැවිදි ප්‍රතිපදාව වෙනයි. හැබැයි මේ ගිහි ප්‍රතිපදාව සහ පැවිදි ප්‍රතිපදාවගේ ප්‍රතිපදා දෙකෙන්ම මේ ධර්මයේ දකින්න පුළුවන්. තමන්ගේ හිත අනාර්ය ප්‍රතිපදාව තුල තියාගන්න නැතුව ආර්ය ප්‍රතිපදාව තුල විතරක් හිත පිහිටුවා ගන්නවා. දැන් ගිහි කෙනෙක් වුණත් ඔහුගේ හිත ආර්ය ප්‍රතිපදාව තුල තියෙනවා නම් ඔහුට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි පැවිදි වෙලත් උන්වහන්සේලාගේ හිත ආර්ය ප්‍රතිපදාවේ නැත්තම් උන්වහන්සේලා නිවන් දකින්න බෑ. ඒ නිසා පැවිදි වීම ඇවිදින් ආර්ය ප්‍රතිපදාව ලබන්න පහසු ක්‍රමයක්. හැබැයි පැවිදි වුණත් ගිහි වුණත් ඒ ආර්ය ප්‍රතිපදාව තුල ඔබගේ හිත පුරුදු කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වදාරන නැවත ජාතියක් නැති, නැවත ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක්, ශෝකයක්, පරිදේවයක් නැති අජාති අජර අව්‍යාධි අමරණීය අශෝකනීය ඒ අනුත්තර වූ යෝගාක්ෂේම සංඛ්‍යාත අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා කියන එක. ඒ නිසා ඒක තමයි මේ ආර්ය පරියේෂ සූත්‍ර දේශනාවෙන් අපි දැනගත යුතු සම්පින්දන අර්ථයක් තමයි මම අද මේ එකතු කරමින් දේශනා කරන්න යෙදුනේ. ඉතින් මේ තුලින් ජනිත කරගත්තු කුසලය පින්වත් සෑම දෙනාටම තව තවත් ධර්මඥාන, භාවනාඥාන, ප්‍රතිපත්ති ඥාන වැඩි සුවසේ නිවන් මඟ පාරමී පුරා පැතූ බෝධි වලින් අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියන මෛත්‍රියෙන් අපි ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.